තව ප්ලේස්ටේෂන් එකක් ගන්න යනවා මිත්‍රවරුනි. නෙන්නේ ලංකාවේ ඉඳලා ඇවිල්ලා ලංකාවේ ගියද කොම් ප්ලේස්ටේෂන් නැද්ද? නයි කාණක් නේ. ලංකාවේ ඉඳලා ඇවිල්ලා ලංකාවේ ගන්න බැරුව අපි දැන් මේ දුබයි වල ගන්න යන ගමන් ඉන්නේ. අන්න ඒක. අපි ආවේ ඩිස්ක් එඩිෂන් එකක් ගන්න. ඩිස්ක් එඩිෂන් නෑ කියලා කියනවා. ඩිජිටල් විතරයි තියෙන්නේ. සරෆ් ඩීජේ එකේ බඩු නෑ පින්වතුනි. අපි පයින් බඩ ගන්නවා වෙන තැනකට. බලමු එතනවත් තියෙන්නේ කියලා. තව පින්වතුනි මයික්‍රෝලස් එකට. පොර ප්ලේස්ටේෂන් එක ගන්න ඕනද? ඔව්. අද ගන්නවද? අද ගන්නවද? මේ එතන අපි කියන මම ගන්න කලින් බැලුවා ගණන් සාමාන්‍යයෙන් අඩුයි. අනිත් තැන් වල ලොකු ගණන් සාමාන්‍ය නම් 100ක් විතර අඩුයි. ගොඩක් තැන් වල වල. මෙතන අර ගොඩක් රීසේම හොඳයි. ඒකින්ද අපි මේ ආවේ. ටිකක් දුරයි. ඉතින් ඔෆිස් එකේ නම් ඉතින් අපි මෙතනට ආවෙත් එකලේ. දැන් සන්ඩේ යන අන්තිම ඔප්ෂන් එක මේක තමයි. හරි මචං බඩු ආවා. බඩු ගත්තා. ඒ තියෙන්නේ. අපි ලංකාවේ අය කෙනෙක් හම්බුණා. අපිට පුණා හරි බොන්න කියලා කියනවා. උස්සගෙන යනවා. අර යනවා මචං මේ අරගෙන තියෙන බඩු. තේරෙනව නේද අපිට මේ හම්බුණා නම් මං ජාති ටිකකුත්. අරගෙන යනවා. ඉතින් පයින් බඩ ගන්නවා දැන්. වෙන මොනිටර්. අද මොනිටර් එකක් ගත්තා. ඔව් කීයද බා? ඉරම් 500යි නේ. 500. ඉරම් 500යි මේ 2K නේ. 2K 144 Hz IPS පැනල් එකක් තියෙන මොනිටර් එක. ලාභයි නේ බයි ගන්න. ලාභයි පට්ට. රුපියල් 45000ක් වගේ නෝනේ ලංකාවේ ගන්න. මේක ඉන්ටර්නැෂනල් වර්ෂන් එක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ 2400යි. දිරම් 100ක් අඩුවෙන් ගත්තා. අන්බොක්සින් කිරීමේ මහා මංගල්‍යය. ඕ කෑ ගන්න බෝ කලබල කරන්න එපා කලබල කරන්න එපා. ඕනේ ඔහොම ගන්න බෑ අමාරුයි. ඔහොම ගන්න. දැන් පළපුරුද්ද දිනවා. කෙලින් තියහම් මචං. එහෙම දීපන්. ඔව් වෙදි මේක. ඒක උඩට ගෙන. එනවා. ඔහොම ගන්න. හරි කමන්නේ ගනින්කෝ කොහොම හරි පෙට්ටිය නම් බම්බු ගහන්න. හරි. මේ ආකාරයට තියෙන පවර් කේබල් එක. පවර් කේබල් එක නේ පවර් කේබල් එක තියෙනවා. HDMI තියෙනවා. C2C තියෙනවා. C2C එක තියෙන්නේ මේ කන්ට්‍රෝල් එක charge කරන්න. කන්ට්‍රෝල් එක තියෙනවා. කන්ට්‍රෝල් එක සද්දයක්වත් නැහැ. ටොක ගන්නෑ. touch pad දෙද්දද. කොහොම වැඩ කියලා කියන්න බෑකෝ අතන මේකෙන් බලන්න ඕනේ. නෑ බලද්දි අතන මේ උඹ අර මේව දිගාවේ නැද්ද? පොත තියෙනවා. පොත. ට්‍රාන්ස්ෆර් කරන්න එහෙම මේක ඕනේ නෑ. පොත. මේ නා බඩු කෑල්ල. ඔව දානවේ. දානව ඔය. මේ අර ස්ටෑන්ඩ් එක කැලිටි කොබ? ස්ටෑන්ඩ් නෑ චූටි පැකට් එකක් තියෙනවලු බලපන් ඒක ඕන. මොනිටර් රාජයා. හලෝ මොහමද් බයි. මොනිටර් රාජයා සකස්තුවා. යා. මංගල මොහොතින් ඔන් කරන්න හදන්නේ ආරම්භ කරා. හරි. ඒක තමයි පින්වතුනි සෙටප් එක. ඒක තමයි සෙටප් එක මේ පිළිවෙලට හදලා තියෙන්නේ පේනවද? පිළිවෙලයි. බොහොම පිළිවෙලට හදලා තියෙන්නේ. ඒ තරම් තදියක්. සෙටප් කරන පින්වතුනි ඔක දීපම් මචං මේ යුනයිටඩ් ස්ටේට්ස් දීපම්. යුනයිටඩ් කිංග්ඩම් පොඩ්ඩක් අප්සෙට්. මේ ඩයලොග් වලින් 1000 පේනවනේ ස්පීඩ් එක ඩයලොග් වලින් මේ ඩවුන්ලෝඩ් කරන්නේ. පරීක්ෂණයකින් පස්සේ සෙටප් කරගත්තා. next touch pad. සල්පන්ස් 17ක් ඩොලර්. වැඩිද මොකද කියන්නේ? හරිම සන්තෝෂයි දැන්. ගහන්න තමයි තියෙන්නේ.